හෙල්ලෝ මොකද ඉතින් වෙන්නේ? අද සාදරයෙන් පිළිගන්නවා රෝස්ටෙක් ඇකඩමි YouTube channel එකේ අලුත්ම එඩියුකේෂන් වීඩියෝ එකක්. හරි ඉතින් අද ගෙන වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ කොහොමද YouTube එකේ කමියුනිටි පෝස්ට් එකක් හදාගන්න කියලා. ඉතින් ඔයාලා දැන් දන්නවා ඉතින් කොහොමද කමියුනිටි පෝස්ට් එකක් හදාගන්නේ කියලා. මම දැක්කේ ඉතින් YouTube එකේ දාලා තියෙන කමියුනිටි පෝස්ට් කොහොමද හදන්නේ කියලා. ඉතින් ආන්ගේ වීඩියෝ තමයි අද වීඩියෝ එක කතා කරන්න හැදෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ ලින්ක් එක තමයි channel එක subscribe කරලා නැත්නම් දැන් මේ channel එක subscribe කරන notification එකත් ඕල් දාලා එකතු වෙන්න. හරි ඉතින් මම දාලා තිබ්බ WhatsApp එකකින් කොහොමද poll එක නිර්මාණය කරගන්නේ කියලා ආන්ගේ වීඩියෝ බලමු නැති කට්ටිය. දැම්ම ගිහලා මගේ description එකේ ඇති link එක ආන්ගේ link එකෙන් ගිහලා බලාගන්න. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකකින් එනවා. ඔයාලා watch hour අඩුයි නම් ඔයාලට මෙන්න මේක කරගන්න අඩුයි. ඒ කියන්නේ මේකට watch hour වැඩියෙන් ඕන අපිට. මොකද මේක watch hour අඩුවෙන් තිබ්බනම් ඔයාලට මදි. එන watch hour 10ට වැඩිය වැඩි වෙන්නත් ඕන. subscribersලා 12ට වඩා වැඩි වෙන්නත් ඕන. හරි ඉතින් තව දෙයක් මම ඔයාලට මතක් කරන්න කියනවා. ඉතින් මොකක්ද ඒක? ඔයාලා මම WhatsApp number එකට contact කරගන්න දැම්ම contact කරගන්න. ඉතින් මගේ WhatsApp channel එක follow කරලා එකතු වෙන්න. ඉතින් මම මේ channel එක subscribe කරන්න log channel එක subscribe කරන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එක නැත්නම් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගන්න. එහෙනම් දැන් වීඩියෝ එකට හරියට මෙන්න YouTube එකට ගිහලා ඔයාලා channel එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලන්න your channel එක ආන්ගෙට ගිහලා ඊට පස්සේ බලා ගන්න ඕන community කියලා. ආන්ගේ tab එක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් option තුනක්. මෙන්න මේ option තුනෙන් ඔයාලා මෙන්න මෙතන පළවෙනි option එක උඩ එකපාරක් touch කරගන්න. මෙන්න මේ පෙන්වන option තුනෙන් පළවෙනි option එක උඩ එකපාරක් touch කරගන්න. හරි ඉතින් පළවෙනි එක මෙන්න මේ වගේ තමයි මම හදලා තිබ්බ ඔයාලට පෙන්වන්න ඉඳා. මෙන්න මේ පළවෙනි option එක උඩ එකපාරක් touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට ඔයාලව එක්කන් යනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් image text කියලා option දෙකක්. මෙන්න මේ option දෙකෙන් ඔයාලට අද මම කියලා දෙන්න ඕනේ image එකයි text එකයි කියන. image එකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ image එකක් කොහොමද හදාගන්න තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. හරි ඉතින් මෙන්න මේ වගේ big number text එකෙන් හදාගන්න ඕන මෙන්න මේ වගේ question answer එකක්. ඒ කියන්නේ ඔයාලා වචන answer එකක්. හරි ඉතින් මෙන්න මේ වගේ image එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකට ඔයාලා ආවා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන බලා ගන්න ඕන option 1 ඔයාලට ඊට පස්සේ can type කියලා option එකක් බලන්න ඕන. මෙන්න මෙතන තියෙන ඔයාලා profile icon එක වල එකපාරක් touch කරගන්න. මෙන්න මේක උඩ එකපාරක් touch කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට එක්කන් යනවා. මෙන්න මෙතන උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලා gallery එකට මේ එක්කන් යනවා ඔයාලා. gallery එකට ගියාම gallery එකෙන් ඔයාලට මෙන්න මේ වගේ මම පෙන්නන ආකාරයෙන් ඔයාලට photo එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා photo එකක් දාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් නැත්නම් තව add option කියලා තියෙන තැනින් තව option ටිකක් ගන්න. ඒ කියන්නේ ඔයාලට මේ answer 4යි දාන්න පුළුවන්. වැඩිම 4. හරි. මෙන්න මේක link එක දාන්න. මම මේක link එක උනත් දාන්නම්. ඒ කියන්නේ මම WhatsApp එකේ link එක උනත් මම දාලා තියනවා ඔයාලට මේක WhatsApp මොන poll එකක් හදාගන්න කියලා. හරි එහෙනම් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක public කරන්න. ඒ කියන්නේ ඔයාලා poll එක හදන්න public කරන්න පුළුවන්. public කියලා ඊට පස්සේ post කියන කුඩ එක බාරක් touch කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන මෙතන මේ තියෙනවා ඔරලෝස වගේ icon එකක්. ආන් ඒක උඩ එක බාරක් touch කරාම මෙන්න මේ වගේ interface එකකට ඔයාලා එක්කන් යනවා. මෙතන ඔයාලට බලා ගන්න මෙතන ඔයාලා වැටෙන date එක and time එක ඔයාලා වෙනස් කරගන්න පුළුවන් ඉතින්. මම මෙතන ඔයාලා වෙනස් කරලා පෙන්නන්නම්. මෙතන මම වෙනස් කරලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙන සුදු පාර done කියලා option එක. ආන් ඒක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වන්නේ අර උඩට යට යන වෙලාව වගේ කාල වෙලාව වගේ ආන් option එකක් තියෙනවා. ආන් ඒක උඩ එකපාරක් touch කරගන්න. ඒ කියන්නේ ඔයාලා ඒකට ගියාම ඔයාලා දාන්න පුළුවන් 24 හව. ඒ කියන්නේ පැය 24ෙම ඔයාලා වැටෙන්න ඕනද නැත්නම් හැම දවසකම පැය 24 ඕන වෙලාවකට මේක දාන්න පුළුවන්. හරි ඉතින් මම ඔයාලට අද කියන්න යන්නේ මම WhatsApp එකෙන් කොහොමද මේක හදාගන්නේ කියලා. මම WhatsApp එකේ link එක මම පහළ description එකේ දාලා දෙන්න. WhatsApp එකේ link එක follow කරලා එකතු වෙන්න ඉතින්. එහෙනම් අද වීඩියෝ මම කතා කරන්න හැදෙන්නේ මම ඒක පොඩ්ඩක් නවත්තුවා. මොකද මම මේ වීඩියෝ කරන්න ඉඳන් දැන් ඔයාලා මෙන්න මේ වගේ option එකකට එක්කන් යනවා.
ඊට පස්සේ ඔයාලට බලා ගන්න ඕන මෙන්න මෙතන ඔරලෝසු අයිකන් එක. ඔරලෝසු අයිකන් එකට ගියට පස්සේ ඔයාලා 10:45 ඔයාලා ඕන වෙලාවක ඔයාලට දාගන්න පුළුවන් ඉතින්. හරි ඉතින් මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න මම ෂඩන් ඩිලි කියලා. ආන්ගේ ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරගන්න. මම මෙතන දාපු ඔප්ෂන් දාලා තියෙනවා. ඒ කියන්නේ මගේ YouTube channel එකේ දාලා ඇති. හරි ඉතින් මෙන්න මේ සිලෙක්ට් ඉමේජ් ගිහලා ඔයාලා බලා ගන්න උනම් ඔයාලා ඉමේජ් එකක් දාගන්න පුළුවන්. මම මේ ඉමේජ් එකක් දාලා තියෙනවා. මම මේකේ ඉමේජ් දාලා තියෙනවා. මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙයි ඒකේ ෆොටෝ ලින්ක්. ඒ කියන්නේ ඔයාලා ඒ ඉමේජ් ගන්න ඕන ලින්ක් ඔයාලා මම පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒකේ නුත් ගිහලා බලා ගන්න. ඉතින් ඔයාලා ටෙක්ස් එකකින් කරන එක තමයි ඉතින් වීඩියෝ එක කතා කරන්නේ. දැන් ඔයාලට ඉමේජ් එක කියන කියලා දුන්නනේ. හරි ඉතින් දැන් අපි ටෙක්ස් එකෙන් කරන විදිය කියලා දෙන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට ටෙක්ස් එකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉගෙන ඔයාලා ටෙක්ස් එකට ඔයාලා දෙන්න පුළුවන් මොකක් හරි ක්වෙස්චන් ආන්සර් එක. ඒ කියන්නේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නේ හරි උත්තරය තියෙන රවුම ඒකට ටික් එකක් දාන්න. ඒ ටික් එක හරි වැටෙන එක හරියටම බලලා හරි ටික් එකක් දාන්න. මෙන්න මේ විදිහට දාලා මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට දාලා මම දාලා තියෙන ප්‍රශ්නේ තමයි පුෂ්පය කුමක්ද? ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද කියලා තමයි මම පෝස්ට් එකට දැම්මේ. ඉතින් ඔයාලා බලන්න ඉතින් මම දාලා ඇති. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලා කොහොමද මෙන්න මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක දැම්ම subscribe කරලා notification එකත් all දාලා එකතු වෙන්න. ඉතින් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මම ඔයාලගෙන් මොකද ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරන්න subscribersලා අඩු ප්‍රමාණයක් තමයි දැන් channel එකේ ඉන්නේ. මගේ vlog channel එකේ නම් 12500කට